සුබ දවසක් ඔයාලා හැමෝටම සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම learn to online money කියන මේ YouTube channel එකට. ඉතින් channel එකෙන් අද ඔයාලට ඔන්න අරගෙන ආවිලා තිනවා හොඳ වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයාලත් එක්ක කතා කරන්නේ Facebook එකේ තියෙන අනිවාර්යම setting එකක්. ඉතින් මේ setting එක ඔයාලා off කරගත යුතුමයි. ඉතින් මේක off කරගත්තේ නැති වුණොත් ඔයාලගේ privacy එකට ලොකු බලපෑමක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි වීඩියෝ එකේදී කතා කරමු මොකක්ද මේකේ කරන්න තියෙන්නේ, කොහොමද මෙන්න මේ settings එක ඔයාලා off කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔන්න මුලින්ම මතක් කරනවා learn to online money YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට subscribe කරලා අනිවාර්යයෙන්ම මේ bell notification එකත් all කරලා තියාගන්න ඔයාලට පුළුවන්. එතකොට අපි වීඩියෝ එකක් ගෙනාපු සැනින් ඔයාලට මේ වීඩියෝ එක notification එකක් මගින් දැනගන්න. ඉතින් මේ setting එක ගැන මම ඔයාලට පුංචි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම් ඉස්සෙල්ලාම. ඉතින් මේ setting එකේ වෙන්නේ ඔයාලගේ තියෙන gallery එකට, يعني ඔයාලගේ phone එකේ තියෙන gallery එකට access හම්බ වෙන එක තමයි මේකෙන් වෙන්නේ. එතකොට මේකෙදි සරලවම මෙයාලා කරන්නේ ඔයාලගේ gallery එකට access තියෙන නිසා gallery එකේ තියෙන සමහර photos ඔයාලට සමහර වෙලාවෙදී suggest කරනවා මෙන්න මේ photo එක දාන්න, මේ photo එක FB එකට දාන්න, මේක හොඳයි, මෙන්න මේ විදිහට ඔයාලට suggest කරන්න පටන් ගන්නවා ඉස්සරහට. ඉතින් මේකෙදි සමහර විට මේක දැන් දවස් දෙක තුනකට කලින් ආපු අප්ඩේට් එකක් තමයි වෙලා තියෙන්නේ. නමුත් මේක Facebook එකේ නිල වශයෙන් කොහෙවත් දාලා නැහැ. මෙන්න මේ වගේ setting එකක් එනවා. මේ setting එක ඔයාලගේ on කරලා තියෙනවා අපි මෙන්න මෙහෙමයි කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ. ඉතින් ඒක නිසා මේකෙන් වෙන්න පුළුවන් හානිය ඔයාලට තේරෙනවා. මොකද සමහර අය ඉන්නවා අපේ ලංකාවේ ගොඩක් Facebook පාවිච්චි කරන්න නොදන්න අය ඉන්නවා. ඒ වගේම මේක හරියට තේරුමක් නැති අයත් Facebook පාවිච්චි කරනවා. ඉතින් ඔයාලගේ වගකීමක් තමයි මේ වීඩියෝ එක share කරන්න. share කරලා ඉවරලා ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ සමාජය දැනුවත් කරන්න. ඒ වගේම ඔයාලගේ අම්මලා තාත්තලාත් Facebook පාවිච්චි කරනවා නම් සමහර අය නොදන්නම සමහර අයගේ phone එකේ සමහර ලාවට මේ photo එක දාන්න මේක දාන්න කියලා suggest වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට මොනවද දන්නේ නැති කෙනෙක් අනිවාර්යයෙන්ම මේක click කරලා ඉවරලා ඒක click එකකින් දෙකකින් මේ post එක, ඒ කියන්නේ මේ photo එක එහෙම නැත්නම් වීඩියෝ එකක් මේකෙදි publish වෙන්න පුළුවන් ඔයාලගේ Facebook account එකේ. ඉතින් එතකොට මේකෙන් වෙන හානිය ඔයාලට තේරෙනවනේ. මොකද ගොඩක් බහුතරයක් මේ වෙනකොට ලංකාවේ කියන්නේ තරුණ තරුණියන්ගේ ෆෝන් වල gallery වල හොඳ දේවල් නෙවෙයි සමහර ලාවට තියෙන්නේ. ඉතින් ඒක නිසා තමන්ගේ පුද්ගලික දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලටත් මේ දේවලුත් access හම්බෙලා හරි ෆෝන් එකේ එතකොට ඔයාලගේ සාක්කුවේ තියෙන වෙලාවක හරි මෙහෙම එකක් available මේ notification එක confirm වෙලා හරි මොකක් කර වුණොත් එහෙම ඔයාලගේ privacy එක තමයි අනතුරේ වැටෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලට මේකෙදි මතක් කරලා දෙන්න අවශ්‍ය වුණේ. ඉතින් අපි බලමු කොහොමද මේ setting එක off කරගන්නේ කියලා. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook application එක update කරගන්න. මොකද දැනටමත් සමහර features ඔයාලට පෙන්වන්න නැතුව ඇති, load වෙන්නේ නැතුව ඇති. මොකද Facebook එකේ සාමාන්‍යයෙන් update යනවා සාමාන්‍යයෙන් දවස් 3-3ට වගේ දැන් මේ content monetization සිද්ධියත් එක්ක. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ Facebook එකට ආවට පස්සේ දකුණු පැත්තේ උඩම ඔයාලගේ profile icon එක උඩ click කරගන්න. මේක උඩ click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට පල්ලෙහාට යන්න පුළුවන්. මේ පල්ලෙහාට යනකොට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඔයාලට තියෙනවා setting and privacy කියලා option එකක්. ඉතින් මේ setting and privacy option එකට යන්න. මේකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී තියෙනවා setting කියලා option එකක් උඩම. ඉතින් මෙන්න මේක උඩ click කරගන්න. click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාලගේ panel එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ පැනල් එකේදී ඔයාලා පල්ලෙහාටම එන්න. ඉතින් සුළු දෙයක් තමයි කරන්න තියෙන්නේ. පල්ලෙහාට ආවට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ features එක camera roll sharing කියලා ඉවරලා තියෙනවා. ඉතින් මෙන්න මේක උඩ click කරගන්න. click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ setting එක දැනටමත් on වෙලා තියෙන. ඉතින් ඔයාලත් බලන්න අපි on කරලා නෙවෙයි, මෙයාලා ඔටෝම මේක on කරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලත් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. ඔයාලගේ account එකෙත් මේක අනිවාර්යයෙන්ම on වෙලා තමයි තියෙන්නේ. off වෙලා නම් තියෙන්න විදිහක් නැහැ. මොකද update එකෙන් පස්සේ. ඉතින් මෙන්න මෙතන තියෙනවා ටික් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ටික් එක උඩ ඔයාලට ක්ලික් එකක් දාන්න තියෙන්නේ. දැම්මට පස්සේ මෙන්න මේ setting එක off වෙනවා. ඉතින් මේකට කැමති කෙනෙක් ඉන්නවා නම් මේක on කරලා තියන්න පුළුවන්. නමුත් ඔයාලගේ privacy එක ගැන තමයි මෙතනදී ගැටලුවක් එන්නේ කොයිම වෙලාවක හරි. ඉතින් ඒක නිසා ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ gallery එක මෙයාලට පාවිච්චි කරන්න දෙන්නේ නැතුව මෙන්න මෙතනින් මේ ටික එක දාලා off කරලා තියන්න. ඒ වගේම තමයි ඔයාලා device කීපයකින් ඔයාලගේ Facebook account එකට page වලට log වෙලා ඉන්නවා නම් මෙන්න මේ වැඩේ අනිවාර්යයෙන්ම හැම device එකකින්ම පොඩ්ඩක් බලලා ඉවරලා check කරලා තියාගන්න. ඉතින් ඕක තමයි මතක් කරන්න ඕනුනේ වීඩියෝ එකෙන්. වීඩියෝ එක වැදගත් නම් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. මොකද මේක දැනුවත් කරන්න ඕනේ. මේක officially
Facebook එකෙන් දැනුවත් කරලා නැති නිසා තමයි මමත් මේකට වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් මේ වගේම දැනුම පිරි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඉතින් එතකන් ඔයාලට පුළුවන් අපේ channel එක කලින් කිව්වා වගේ subscribe කරලා තියාගන්න. ඉතින් Facebook ගැන සහ YouTube ගැන මම ඉදිරියේදී මෙන්න මේ YouTube channel එක ඔස්සේ ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජයම වේවා.